අපි සෙල්ල කතරගම ආවේ පළවෙනිදා මාර්තු පළවෙනිදා උදේ. ඉතින් අපි ඉස්සරළම බුදුන් වදින පැත්තට ආවා. බෝධිය පිළිමය වැඳ පුදාගෙන තමයි පල්ලහැ දේවස්ථානයට යන්නේ. ඔයත් මතක තියාගන්න ඔයා සෙල්ල කතරගම එනවා නම් පළවෙනියෙන්ම බුදුන් වැඳලා දෙවියන්ට ගිහිල්ලා පින් දෙන්න. අනිවාර්යෙන් ඔයාට පිහිටක් තියෙනවමයි. සෙල්ල කතරගම චෛත්‍ය ඇතුලේ තවත් චෛත්‍යයක් තියෙනවා. ගිහින් තියන අය දන්නව ඇති. ඉතින් මේ වෙලාවේ සෙනග වැඩි නිසා මම ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරේ නැහැ. බලන්නකෝ පේනවද කියලා. චෛත්‍ය ඇතුලේ රංගාලේ විත චෛත්‍යයක් තියෙනවා. මේ විදිහට මට හිතෙන්නේ තිස්ස මහරාමේ චෛත්‍යයක් තියෙනවා. ලාවට පේනව ඇත්තේ ඔන්න ඉතින් අර දෙන්න මාව දාලා යනවා. අපි බලමු අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඊළඟට යන්නේ ලස්සන තැනකට. එන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු ඊළඟට කොහෙද යන්නේ කියලා. මේ විදිහට අපි අධිවේගී මාර්ගයේ ඔස්සේ අපි මේ යන්නේ කොහෙද? ලස්සන තැනකට. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මතක් කරන්නම් අධිවේගී මාර්ගයේ හදපු මහින්ද රාජපක්ෂතුමාට ගොඩක් පිං. අපිට කාලය මහන්සිය ඇත්තටම අඩුයි අධිවේගී මාර්ග නිසා. නැත්තම් වෙනදට මෙච්චර ඉක්මනින් දකුණට යන්න බෑ අනුරාධපුරේ ඉඳන්. ඔයාලා දන්නව ඇති හැමෝම මුළු දවසක්ම ඉවරයි ගමනට. ඉතින් ඔන්න අපි මේ 28 වෙනිදා තමයි මේ ට්‍රිප් එක එන්න පටන් ගත්තේ. මේ 28 වෙනිදා නෙමෙයි පළවෙනිදා හවස අපි ආවේ මාතරට. මේ තියෙන්නේ මාතර TK Green Garden හොටෙල් එක. මේක තමයි අද අපි නවතින්නේ. මේක මාර ලස්සනයි කතරගම එකට වඩා. මාර පිරිසිදුයි පිළිවෙලයි. කතරගම එකත් හොඳයි. ඉතින් ඔන්න මේ තමා දෙවනිදා උදේ පාන්දර බීච් එකට යන්න ඕනේ කියලා ඔන්න ආයෙත් අපේ බබා අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි උදේ පාන්දර ලෑස්ති වෙලා ගෙදර එන්න ලෑස්තියෙන් අපි එහෙමම ගියේ බීච් එකට. අනේ හවසට වඩා මාරම ලස්සනයි. මේ තමා පැල්හේන බීච් එක. ඉතින් හවස යනකොට සෙනග ගොඩාක් හිටපු නිසා අපිට බීච් එකේ ලස්සනක් දැක්කේ නැහැ. දැන් කවුරුත් නැති නිසා මාරම ලස්සනට පේනවා. ඇත්තටම හරිම ලස්සනයි. අපිට තව දර්ශනයක් දකින්න ලැබුණා. පේනවද? ට්‍රේනින් වෙන චූටි පැංචු ටිකක් අපිට උදේ පාන්දර දකින්න ලැබුණා. ඒගොල්ලෝ ස්විමින් කරන්න පුහුණු වෙනවා. ඉතින් මේ විදිහට අපි දෙන්න බීච් එක දිගේ ඇවිදගෙන ගියා. මේ බීච් එකට එහා පැත්තේ ලස්සන හොටෙල් එකක් තියෙනවා. මේ හොටෙල් එකේ නම නම් මට මතක නැහැ. ඒකේ rooms booking කිව්වා. ඒකේ view එක මාර ලස්සනයි. ආය දවසක ඇවිදින් මේ හොටෙල් එකේ නවතින්න ඕනේ. ඒ තරමට ලස්සනයි. පැල්හේන බීච් එක තමයි මේ. හරිම ලස්සනයි. ඉතින් මම තව තැනකට එකයි යන්නම් ඔයාලව. මේ තමයි මාතර තානායම රෙස්ටෝරන්ට් එක පිටිපස්ස. ඒකත් මාරම ලස්සනයි. ඉතින් මේ තානායම රෙස්ටෝරන්ට් එක පිටිපස්සේ හරිම ලස්සනයි, හරිම පැහැදිලි. බලන්නකෝ උදේ නිසා හරිම ලස්සනට පේනවා. යන තැන ඔයත් මේ වගේ ෆොටෝ ගහනවද? ෆොටෝ එකක් ගහලා මතක සටහන එකතු කරගන්න ඔයා වගේම මාත් කැමති. අපි හැමෝම හරිම ආසයි යන තැන්වලින් ෆොටෝ ගන්න. ඔන්න ඉතින් මේ මාතර තානායම හොටෙල් එකේ මාතර රසට කෑව දෙවෙනි කෑම වේල පළවෙනිදා හවසට ග්‍රීන් ගාඩන් හොටෙල් එකේ TK Green Garden හොටෙල් එකේ කෑම එකත් මාර රසයි. මාතර රස මාරම රසයි. හොඳේ. මේ ට්‍රිප් එක පුරාවට කාපු රසම කෑම වේල කෑවේ මාතරේ. ඔන්න මේ තියෙන්නේ මාතර කොටුව පැත්ත. මාර ලස්සනයි. බලන්න හරිම ලස්සනයි උදේට. මං හිතන්නේ හවසට ඉර බැහැගෙන යනකොටත් හරිම ලස්සනට ඇති මේ උදේවරුව. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා පරවි දූපත. පරවි දූපත තමයි මේ තියෙන්නේ පරවි දූපත. ඉතින් මේ මාතර පේවරන දීයක් හරිම ලස්සනයි. පරවි දූපත ළඟ මේ තියෙන්නේ පරවි දූපත. පරවි දූපත. ඉතින් මේ මාතර පේවරන දීයක් හරිම ලස්සනයි. පරවි දූපත ළඟ. ඉතින් මේ මාතර පේවරන දීයක් හරිම ලස්සනයි. පරවි දූපත ළඟ
ඔන්න ඉතින් අපි ආයේ අනුරාධපුරේ බලා පිටත් වෙනවා. ඉතින් ඔන්න ගිහින් එන්නම් මාව අහන් හිටියටයි බලන් හිටියටයි ගොඩක් ස්තුතියි. ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. සුබ දවසක් හැමෝටම. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරම් යමු කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.